චතාරක සමය 4 වන සතියේ බ්‍රහස්පති දවසේ ජේසුස් වහන්සේ අපිට මතක් කරලා දෙනවා අපි ගෞරවය හොයන්නට ඕන කොහෙද කියලා. උන්වහන්සේ කියන මම මිනිසුන්ගේ ගෞරවය නොසොයන. අපි ගොඩක් වෙලාවට කරන්නේ ඒක නේද? ගෞරව හොයන එක නේද මිනිස්සු අතර. මිනිස්සුගේ ප්‍රසාදය ලබන්න, මිනිසුන්ගේ තැන ගන්න අපි ගොඩක් වෙලාට උත්සාහ කරනවා. හැබැයි අපි දන්නේ නැහැ අපි මේ විදිහට ලෞකික දේවල් හොයාගෙන යද්දී අපි නැති කරගන්නේ දෙවියන් වහන්සේම කියලා. උන්වහන්සේට දෙන්න ඕන තැන තමයි අපි මේ විදිහට මමත්වය තුල ලෞකික දෙයකට දෙන්නේ. අද අපි පළවෙනි කීමේ ඔන්න ඔය දෙයමයි දැක්කේ. ඒ ඊශ්‍රායල් ජනතාව ඔවුන්ව ඊජිප්ත දේශයේ වහල්භාවයෙන් මුදාගෙන ගෙනාවේ දෙවියන් වහන්සේ කියන එක ඔවුන් අමතක වුණා. අමතක වෙලා ඔවුන් රන්වස්සෙක් හදාගෙන ඔවුන් ඊජිප්තුවේ ඒ දැක්ක ඒ දෙවි දේවතාවුන්ට වැඳ පිදුම් කරන්න ගත්තා. ඔවුන් හිතුවා ඒ කෙනා තමයි ඒ අය තමයි ඔවුන්ව මුදවගෙන ආවේ කියලා. ඒ නිසා දෙවියන් වහන්සේගේ තැනයි ඔවුන් ඒ විදිහට ඒ රන්වස්සට දුන්නේ. ඒ නිසා ප්‍රියාදර සහෝදර සහෝදරියනි අපිත් ඔය කාකාර දේවල් හොයාගෙන යද්දී ලෞකික දේවල් හොයාගෙන යද්දී අපි දෙවියන් වහන්සේ අපේ ජීවිතේ නැති කරගන්න. නිසා අපි මෙහි කළ බලමු. මමත් මිනිසුන් අතර ගෞරවය හොයන කෙනෙක්ද? එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ ප්‍රසාදය හොයන කෙනෙක්ද? ජේසුස්